අපි පහුගිය ආණ්ඩුවලින් මේ පායිදාරින් විදිහට මේ රැකිය අපේක්ෂාව ඉන්න දවස්වල මේ ආණ්ඩුව පැතිවන සමයේ කියන්නේ දැන් වර්තමාන ජනාධිපතිතුමා මේ අපි උපාධාරීන් එකතු වෙලා ලොකු බලාපොරොත්තුවක් දුන්නා උපාධාරීන් හැමෝටම. එතකොට අපේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා මේ මොකද අපි කාලයක් තිස්සේ මේ උපාධාරීන් විදිහට රැකිය පිරවෙයිද ඉඳි මේ මොකද මේ කලින් ආණ්ඩුව මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැති නිසා මෙයා මේ වර්තමාන ජනාධිපතිතුමා මේ කෙනෙක් දැමුනේ රැකියාවේ වේකන්සි මේ තියෙන මේ ආන්සර්වල තියෙනවා මේ ආන්සර්වලට මෙච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා මේ ගණන් මිනුම් නැතුව මොකද අපිට ලොකු බලාපොරොත්තුවක් දුන්නා. ඉතින් අපි ඒ බලාපොරොත්තුවත් එක්ක මේ වර්තමාන රජය මේ බලයටපත් කරලා මේ බලයටපත් කරා. එතකොට එයාලා අපිට දුන්න පොරොන්දුව මේ මොකද පළවෙනි අයවැයෙන්ම රැකියාවේ මේ රැකියාවේ උපාධාරීන් 35000කට රැකියාව ගත කරන බලාපොරොත්තු මත තමයි මේ අපිට ඒ පොරොන්දුව දුන්නේ. එතකොට අපි බලන් හිටියා ලොකු බලාපොරොත්තුවක් ඇතුව පළවෙනි අයවැය ඉදිරිපත් කරද්දී මොකද මේ අපි රැකියාවක් ලබා ගන්න. මේ එතකොට එයාලා මේ අයවැය ලේඛනයට ඉදිරිපත් කරලා තිබ්බේ මේ 35000 30000ක් විදියට තමයි. ඒකේ දාලා තිබ්බ රැකියාව විදිහට උපාධිධාරීන් හා තරුණ කොටස් කියලා. එතකොට මේ අපි දැනට යාලා මේ කියන්නේ කාලේ මේ ටිකෙන් ටික මොකද රැකියාව විරහිත අයට මේ කප්පාදුවක් කරමින් තමයි මේ රැකියාව ලබා දෙන්න මේ රැකියාව ලබා දෙන්න දැන් කටයුතු කරමින් යන්නේ. එතකොට යාලා විටින් විට මේ දැන් වලාත්තල පොඩි ගැෂප් කිරීම කරනවා. ඒ ගැෂප් කරණේ වගේ දාන්නේ රැකියාව විරහිත උපාධිධාරීන් හා තරුණ කොටස් හැමෝටම කියන්නේ A level O level ඒවත් එක්කම තමයි මෙයාලා මේ රැකියාව ලබා දෙන්න විදිහට ගැෂප් කිරීම කරන්නේ. එතකොට අර රැකියාව විරහිත උපාධිධාරීන් තියෙන කියන්නේ ඒතරට එන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. පොදුවේ හැමෝටම තමයි යාලා මේ එක්සෑම් තියන්නේ. ඒක නිසා මොකද යාලා පොරොන්දු වුණේ අපිට 35000කට රැකියාව ගත කරනවා කියන්නේ විරහිත අයටම. එතකොට දැන් අපි මොකද මේ ඒ වගේම යාලා තියෙන සාකච්ඡාවල අපි මෙහෙම ഘോഷණේවා මේවා කරා මෙයාලා කොහොමද මාධ්‍යර දෙනවා මේවා කරන්නේ මේ බොරුවට කරන්නේ එක එක්කෙනාගේ බලපෑම මත තමයි මේ දේවල් මෙයාලා එකතු වෙලා කරන්නේ. මේ මොකද මේ මාධ්‍යර දෙනවා යාලා අපි මේ ඉතිරි ප්‍රමාණයක් රැකියාව විරහිතයට ජොබ් දෙනවා. මේ ඒ තියෙද්දි තමයි මෙයාලා මේ විදිහට කරන්නේ කියලා. මේ ඉතින් මොකද ඒ වුණාට රැකියාවක් ගන්න ගියාම මේ අපිට මොකද රැකියාව විදිහට උපාධිධාරීන් ලොකු කප්පාදුවක් වෙන්නේ. මොකද ඊයේ 21 වෙනිදා මේ ඌව පළාතේ ගුරු මේ පුරපාඩුවට මේ බඳව ගැනීමක් කරා 200 නානක. මොකද ඒ උනත් දුන්නේ රැකියාව විරහිත උපාධිධාරීන් පමණක් නෙමෙයි. කියන්නේ පහුගිය ආණ්ඩුවෙන් ගැසට් කරපු එකක් ඉන්දියාවේ කොටසකට තමයි දුන්නේ. ඒ කොටස ඇතුලේ ඉන්නවා රැකියාව විරහිත අය පමණක් නෙමෙයි. ඒ කියන්නේ කලින් මේ විවිධ ජොබ් වල මේ වැඩ කරන අය තමයි මේ ඒ ඇතුලේ ගොඩ ප්‍රමාණයක් ඉන්නේ. එහෙම වුණාම අපි අර රැකියාව විරහිත අයට යන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. මොකද එයාලා අපිට පොරොන්දු දෙනකොට දුන්නේ රැකියාව විරහිත 35000කටම තමයි රැකියාව ගත කිරීම කරනවා කියලා. දැන් වර්තමාන ජනාධිපති වරේපත් වුණාට පස්සේ ආණ්ඩුව සංග කියන්නේ මේ මොකද එහෙම අපි බඳවා ගැනීම කරනවා කියලා මේ මොකද ස්කීම් එකක් කියන්නේ. එතකොට පස්සේ මෙයාලා ආණ්ඩුවපත් වුණාට පස්සේ කියනවා දැන් එහෙම බඳවා ගැනීම කරන්න බෑ. මේ එක්සෑම් දෙනවා. මේ එක්සෑම් වලින් තමයි ඉතින් මේ අපි එන්න ඕන කියලා. මොකද එහෙම මෙයාලා අපිට එහෙම පොරොන්දුවක් දුන්නේ නැහැ. මේක පත් වෙන්න කලින් ආණ්ඩුව දැන් එයාලා කරන්නේ මොකද සමාජ මාධ්‍ය හරහා වුණත් අපි ලොකු වැඩිකාරයන් විදිහට තමයි මේ සමාජයට එයාලා පෙන්නලා දෙන්නේ. මොකද මේ එක එක අපිට මුතුම වේදනාවක් දැනෙන්නේ සමාජ මාධ්‍යවල මේ ජනතාව දක්වන අදහස් දැක්කම. මොකද අපි පින් පඩි ගන්න තමයි මේ වගේ දේවල් කරන්නේ. මොකද පින් පඩි කාර්ය විදිහට තමයි එයාලා අපිට මේ පහර ගහන්නේ.